මේ වගේ ලුයිස් ව්‍යුහවලට සම්ප්‍රයුක්ත ව්‍යුහ කියලා කියනවා. එකම අණුවකට හෝ ආයනයකට මෙවැනි ව්‍යුහ කීපයක් ඇඳිය හැකියි. එක ව්‍යුහයකින් ආරම්භ කර අනිත් ව්‍යුහ ලබා ගන්න ආකාරය දැන් බලමු. ඕසෝන් අණුව තමයි සරලම නිදසුන. මේ තමයි අපි මුලින්ම අදින ව්‍යුහය. හැම පරමාණුකම ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයි. දැන් පරමාණු මත විධිමත් ආරෝපණ පිහිටවමු. පළමු ඔක්සිජන් පරමාණුවේ විධිමත් ආරෝපණය ඍණ 1යි. දෙවන ඔක්සිජන් පරමාණුවේ විධිමත් ආරෝපණය ධන 1යි. තුන්වන ඔක්සිජන් පරමාණුවේ විධිමත් ආරෝපණය බිඳුවක් වෙනවා. දැන් බලමු සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳීම ගැන. මෙහිදී අපට වෙනස් කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන යුගලයන් පමණයි. අංක 1 ඔක්සිජන් පරමාණු මත ඇති මෙම ඉලෙක්ට්‍රෝන යුගලය අංක 1 හා 2 ඔක්සිජන් පරමාණු අතර බන්ධනයක් සෑදීම සඳහා යොදමු. මෙම මධ්‍ය ඔක්සිජන් පරමාණුව වටා අෂ්ටකයේ ඉක්ම වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තිබෙනවා. මෙම බන්ධනය බිඳ බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලය තුන්වන කාබන් පරමාණුව වෙත විස්ථාපනය කිරීමෙන් මෙම ගැටලුව විසඳාගත හැකියි. දැන් විධිමත් ආරෝපණ පරමාණු මත ලකුණු කළ යුතුයි. අපි ඕසෝන අණුව සඳහා ව්‍යුහ දෙකක් දැනට ඇඳ තිබෙනවා. මේ තමයි ඕසෝන් වල සංප්‍රයුක්ත ව්‍යුහ දෙක. අණුවේ බන්ධන දිග එකිනෙකින් වෙනස් බව මෙහි දැක්වෙනවා. නමුත් ඕසෝන් අණුවේ සියලු බන්ධන ශක්තියෙන් හා දිගින් එක සමානයි. එය ඒක බන්ධනයකට වඩා කෙටි වන අතර ද්විත්ව බන්ධනයකට වඩා දිගින් වැඩි වේ. එනිසා ඕසෝන් අණුවේ ව්‍යුහය සංප්‍රයුක්ත ව්‍යුහ දෙකේ මුහුමක් ලෙස සැලකේ.